Rusak pengalaman olahraga terbaik itu lainnya kayak learn siapa yang cara kita itu ada ප්‍රවෘත්තිකරණය පාඩම් කරන ඕනෙම අවුව ඒ අවස්ථාවේදී ක්ෂණිකව මතක සිටින සුපිරි ටෙක්නික් තුනක් සම්බන්ධව ඉතින් වැඩි කතා නැතිව channel එක අලුත් කෙනෙක් මේ වාතෙන් සබ්ස්ක්‍රයිබ් කරලා මෙත් එකතු වෙන්න කියන වීඩියෝ එක අද අපි යන කතා කරන්න යන්නේ මම මුලින් කිව්වා වගේ පාඩම් කරලා යම් කිසි කරුණක් යම් කිසි තියරි කරුණක් ඒක ශාරීරිකව මතකින් සිටින සුපිරිම සයන්ටිෆික් ටෙක්නික් තුනක් සම්බන්ධව මම ඉතින් කතා කරන්න තෝරන පළවෙනි ටෙක්නික් මම කතා කරන පළවෙනි ටෙක්නික් එක තමයි visualization and association technique මේ ගොඩක් දුරට foreign students-ලා use කරන scientific technique එකක්. මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා යම්කිසි කියන නෝට් එකක් පාඩම් කරන වෙනකොට. හරිද? මේකෙත් මෙහෙමයි. අපි පාඩම් කරන යම්කිසි lesson එකක් වෙන්න පුළුවන් යම්කිසි topic එකක් දාලා යම්කිසි ලොකු පාඩම් කොටසක් වෙන්න පුළුවන්. ඒ පාඩම් කරන කොටස අපි මතක තියාගන්නේ ස්ටෝරි එකක් විදියට. ෆිල්ම් එකක් උදාහරණයක් විදියට යන එක්සැම්පල් අපි ගත්තොත් Apple කියන වචනය. මේ Apple ටෙක්නොලොජි නේ. ඒ Apple කියන වචනේ ඉතින් මතක තියාගන්න අර මේ හිතන්නකො අර ඇනිමේෂන් එකක් විදියට ලොකු Apple ගෙඩියක් අපිට පැත්තට එල්ලන් ඉනවා වගේ අන්න ඒ වගේ ඇනිමේෂන් එකේ අර මම මුලින් කියපු ඒ Apple කියන වචනේ මතක තියාගන්න පුළුවන්. දැන් ඒකේ අදහස් කළේ අන්න ඒ වගේ අදහසක්. අපි යම්කිසි පාඩම් කරන මොන තියරි කරුණ පොඩි කරුණක් වුණත් ඒ යම්කිසි ඇනිමේෂන් එකක් විදියට ෆිල්ම් එකක් විදියට මතක තියාගන්න පුළුවන්. මේ ක්‍රමය හරහා ඔයාලා පාඩම් කරන ඒ කරුණ ඒ තියරි කොටස ඉතාමත් ඉක්මනින් මතකයට යනවා වගේම ගොඩාක් කියන්නේ දීර්ඝ කාලීනව මතකයේ තැන්පත් වෙන ප්‍රමාණය වැඩි. අනිත් ඒ කාල සීමාව වැඩි. මම ඔයාලට කියන්නේ දෙවන ක්‍රමය මම කියන්නේ දෙවන ක්‍රමය තමයි the memory place ක්‍රමය. ඉතින් මේ the memory place technique දැන් මේක සාමාන්‍යයෙන් use වෙනවා අඩුයි කියන්නේ use වෙනවා අඩු නෑ ඒක foreign students ලා use කරන විතරයි. මම දැක්කේ අතරම ගොඩක් videos වල මේක සාමාන්‍යයෙන් කියන මේක the memory place ක්‍රමය අතම ඇමරිකාව වගේ රටවල් ඒගොල්ලෝ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කියන්නේ හෝම් එකේදී යාළුවගේ හෝම්වර්ක් කරද්දී යූස් කරන විශේෂයෙන් මේක ගොඩක් වැදගත් වෙනවා යාළුවා ඉන්න ප්ලේස් එක මම දන්නවනේ කමන්න යාළුවා ඉන්න environment එකෙන් පරිසරයක උනත් ඒ අපේ පරිසරයේ තියෙන දේවල් විශේෂයාලා මේ රූම් එක කාමරේ ඉඳන් යාළුවා ස්ටඩි රූම් එකේ පාඩමට ටික කරගෙන යනවා නම් ඒ කාමරේ තියෙන එක මේ යාළුවා හිතන්නකෝ ඒක තියෙනවනේ අපේ කාමරේ ශාන්තිය වෙන්න පුළුවන් මේසේ වෙන්න පුළුවන් ෂෙයා එක විවරණ අයිටම් ගොඩක් තියෙනවා අපි පාඩම් කරන විවිධ කොටස් ඒ අපේ රූම් එකේ අපි පාඩම් කරන වටපිටාව තියෙන එක එක අයිටම් උඩින් තියලා ඒවා මේ අපි පාඩම් කරන දේ අන්න අතන ඉන්නේ අපි මනසෙන් හිතන ඒක ගොඩක් වැදගත් වෙනවා සහ අර ක්ෂණිකව ලොකු ප්‍රමාණයක් පාඩම් කරලා ඒ ඉක්මනට මතක තියාගන්න ගොඩක් වැදගත් වෙන ටෙක්නික් එක. මේ ගොඩක් ඒ කියන්නේ අර ඒ ටෙක්නික් වල ගොඩක් රේටින් ගිහින් නැතිලා තියෙන ඉන්ටර්සෙෂන් වගේම හොඳට වෙබ්සයිට් වල ඊට පස්සේ මම ඒක ඒක තමයි දෙවෙනි ක්‍රමයක් කියන්නේ. මම අද කියලා දෙන්න හිතුවා තුන්වෙනි ක්‍රමය විදියට mind map ක්‍රමය මේ mind map ක්‍රමය සාම්ප්‍රදායික mind map ක්‍රමයට වඩා අලුත් ක්‍රමයක් මට සිද්ධුණා. එතන මේකදී උන්නේ ඔයාලා පාඩම් කරන A4 කොලම් වෙන පුළුවන් පුස්තක කොලම් හරි මොනවා හරි ෂෝට් නම්බර් හදන්න ගන්න යූස් කරන මේ white paper එකක් අරගෙන ඒ ප්‍රධාන කරුණ මැදින් දියන. ඊට පස්සේ අර ගසක ශාඛා මේ අතු බෙදලා යන විදියට ඒකේ විවිධ හැඩතල හැඩරට මේ දාන ගමන් ඒ කියන්නේ ඒකට දාලා කරුණු ඒක සටහන් කර ගන්නවා.
මේ ප්‍රධාන කරුණවට තැන්පත් වෙන අර ඉන ගොඩනැගෙන අනිත් මේ අනිත් කරුණු ටික අරකට සම්බන්ධවම අපේ මනසට යන ඒ ස්පීඩ් එක වැඩි වෙනවා වගේම අර මනසට ඒක තේරුම් ගන්න පහසු. තරම් පහසුව තමයි තියෙන්නේ. අපේ ඉගෙන අර ස්ටඩි කරද්දී ඉන එෆිෂියන්සි එක ගොඩාක් වැඩි වෙනවා ඩිවෙලොප් වෙනවා. අර ඒකත් එක්ක. හරිද? හරි. ඉතින් ඔන්න ටෙක්නික් කියලා තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ. මේක ඇත්තටම සයන්ටිෆික් ගොඩක් වැදගත් ටෙක්නික් එකක්. මේකට ගොඩක් ක්‍රියේටිව් ඉන්න තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට පුළුවන් මේ ක්‍රම තුන ඔයාලා යූස් කළා ඇත්තටම ඔයාලගේ අදහස අපට කමෙන්ට් එකක් විදිහට යවන්න සහ ඔයාලට ඉස්සරහට මගෙන් ඕනේ වීඩියෝ මට කමෙන්ට් එකක් විදිහට දාන්න මම ඒ වීඩියෝ අනිවාර්යෙන් ගෙන්න. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝෙන් යම් කිසි වෙනසක් කරන්න පුළුවන් අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා support එකක් දෙන්න ඕන. ඒ වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ එකට like දාගන්න යන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හැමෝම සුබ දවසක්.